හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැමිණිල්ලක් එප්පාවල සමුපකාර සමිතියේ උපසභාපති ලක්ෂ්මන් ජයවර්ධන මහතා විසින් මූල්‍ය අපරාධ කොට්ටාසයට ඉදිරිපත් කර තිබේ. ඒ පසුගිය 2019 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් 2.75 ලක්ෂයක මුදලක් අවභාවිත කිරීමේ සිදුවීමක් අනුවයි. පැමිණිලිකරු සිය පැමිණිල්ල මගින් දන්වා ඇත්තේ එප්පාවල සමුපකාර සමිතිය මගින් 2017 වසරේදී සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළ බවත් ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනාධිපති ධූරය දැරූ 2019 වසරේ ජනවාරි මාස එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ බවයි. ඊට අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් එහි තිබූ කඩකාමර 7ක් කඩා ඉවත් කර ඇති බවත් එහි තිබූ වටිනා දොර ජනෙල් උළුවහු සීට් ඇතුළු භාණ්ඩද අස්ථානාගත වී ඇති බවත් උපසභාපතිවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ. ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අධ්‍යයනය යටතේ රුපියල් 2.5 ලක්ෂයක මුදලක් ලබා දී තිබෙන බවත් මේ වනට ගොඩනැගිල්ලේ ඉදිකිරීම කටයුතු අතරමඟ නතර වී තිබෙන බවත් සඳහන් කර ඇති පැමිණිලිකරු පෙන්වා දී ඇත්තේ මේ මුදල් අවභාවිත කිරීමක් සිදුව තිබෙන බැවින් අදාළ ගොඩනැගිල්ල ලබා ගැනීමට ප්‍රශ්නයක් වී ඇති බවයි. පැමිණිලිකරු වන ලක්ෂ්මන් ජයවර්ධන මහතා පැවසුවේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර පැවති කඩකාමරවල තිබූ භාණ්ඩ කවුරුන් විසින් රැගෙන ගියේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් මේ සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස දන්වමින් තමන් මූල්‍ය අපරාධ කොට්ටාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.